Welcome to my channel. අපි හැමෝම කැමති අපේ කාර්යබහුල ජීවිතයෙන් පොඩ්ඩක් ඈත් වෙලා අපේ පවුලේ අය එක්ක යාළුවෝ එක්ක ටිකක් කාලය ගත කරන්න. ඉතින් ගොඩක් අයට එයාලගේ වැඩ රාජකාරී නිසා දවස් 3-4ක දෙක ට්‍රිප් එකක් යන්න කාලය වෙන් කරගන්න අපහසුයි. ඉතින් එහෙමයි කියලා විනෝද වෙන්නේ නැතුව ඉන්නත් බැහැනේ නේද? ඉතින් මම අද ඔයාලට අරන් ආවා ඔයාට දවසේ ට්‍රිප් එකක්. එහෙම නැත්නම් one day ට්‍රිප් එකක් විදිහට ගිහින් එන්න පුළුවන් ලංකාවේ තියෙන ලස්සනම තැන් කිහිපයක්. මේ ලිස්ට් එකේ ලංකාව වටේම තැන් තියෙන නිසා ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාගේ ඊළඟ ට්‍රිප් එකට තෝරගන්න අනිවාර්යම තැන මෙතන ඇති. ඉතින් ඔයා මාතර හෝ ඒ අවට ඉන්න කෙනෙක් නම් දවසේ ට්‍රිප් එකක් යන්න කියාපු තැනක් තමයි පොල්හේන බීච් එක කියන්නේ. ගොඩක් ගැඹුරු නැති ඒ වගේම සැර රැල්ලකුත් නැති මේ වෙරළ තීරය කිමිදෙන්න පිහිනන්න හරි අපූරු තැනක්. ඔයා හවස් වෙනකන් ඉන්නවනම් ඔයාට ඉර බහින ආකාරයක් ගොඩක් ලස්සනට බලාගන්න පුළුවන්. ඉතින් ඔයා පොල්හේන වෙරළට ආවොත් පරවි දූපත බලන්න බෝට්ටු සංචාරයක් යන්න වගේම ලස්සන කැස්බෑව් සහ කොරල් පෙර බලන්න අමතක කරන්න එපා. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 3567ක් ඉහළට වෙන්න පිහිටා තිබෙන මේ ලස්සන අම්බුලුවව ඔයාට වෙනස්ම අත්දැකීමක් එකතු කරනවා නොඅනුමානයි. මීටර් 48ක් උස මේ ටවර් එක සීතල හුලම් මැද්දේ නගිනවා කියන්නෙම හරිම අපූරු දෙයක්. ඔයාට ටවර් එක උඩට යන්න අවට පරිසරය වගේම අහසත් හරි ලස්සනට පේනවා. උඩටම ගියාම ඔයාට නක්ලස් කඳුවට බලාගන්න පුළුවන්. ඉතින් මේ අම්බුලාව නම හැදිලා තියෙන හැටි ගැන කිව්වොත් අතීතයේ සිංහල භාෂාවෙන් අම්බු කියන්නේ නෙළුම් මලට, උළුවා කියන්නේ ලෝකයට. ඉතින් නෙළුම් මලක් පිපෙනවා වගේ ලෝකයේ සාමය උදා වෙන එක සංකේතවත් කරන්න තමයි මේ අම්බුලුවා ස්තූපය මේ හැඩයෙන් හදලා තියෙන්නේ. ඔයාගේ නිවාඩු දවසේ ලස්සන පරිසරයක ගත කරන්න කැමති නම් ඒකට හොඳම තැන තමයි අලුත්කම ප්‍රීප් ගාර්ඩන් එක. ලස්සන කොළපාට පරිසරයත් එක්ක එක වර්ගයේ ගස් මල් ඔයාට මෙතනත් බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි ලස්සන සමනල්ලු කුරුල්ලෝ තවත් පුංචි සත්තුත් මේ උද්‍යානයේ ඉන්නවා. ඉතින් ඇවිල්ලා නිදහසේ පරිසරය විඳින්න පුළුවන් තැනක් තමයි මේ තියෙන්නේ. යුනෙස්කෝ ලෝක උරුමයක් වෙන ගාලකොටුව දකුණු පළාතේ තියෙන සංචාරය කරන්න ලස්සනම තැනක් තමයි මේක. දවසේ වන සියවසේදී පෘතුගීසීන් විසින් ඉදි කළ මේ ගාලකොටුව ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන සමයන් වලදී විවිධ වෙනස්කම් වලට ලක් වෙලා තමයි දැන් මේ තියෙන ආකාරයට ගොඩ නැගිලා තියෙන්නේ. අනිත් සත්ව උද්‍යානයක බලද්දී වෙනස් විදිහේ අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් තමයි හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය කියලා කියන්නේ. අක්කර 500ක භූමි භාගයකින් යුක්ත මෙහි දේශීය සතුන් මෙන්ම විදේශීය සතුනු බලා ගන්න පුළුවන්. මේ උද්‍යානයේ සතුන් එලිමහනේ තමයි ගැවසෙන්නේ. හම්බන්තොට තියෙන තවත් ලස්සන තැනක් තමයි කුරුලෝවන කියන්නේ. අක්කර 35ක භූමි භාගයකින් යුක්ත මෙහි කුරුළු විශේෂ 180කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. කුරුළු බලන්න වගේම එයාලට කෑම දෙන්න සහ එයාලා ගැන අධ්‍යයනය කරන්න මෙතන හොඳ තැනක්. ගාල්ලේ තියෙන තවත් ලස්සන වගේම සංසුන් වෙරළ තීරයක් තමයි මේ තල්පේ මුහුදු වෙරළ කියන්නේ. ස්විමින් කරන්න, සර්ෆ් කරන්න කියාපු තැනක් තමයි
තල්පේ බීච් එක. ඒ වගේම තමයි ඔයාලට තල්මසුම් බලා ගන්නත් පුළුවන්. පුංචි නවසීලන්තයේ කියන මේ ලස්සන ස්ථානය පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ. තේවතු ලස්සන කොළපාට බිම් වගේම ලස්සන රිසෝට් ගොඩක් මෙහි තියෙනවා. වෙන රටකට ගියා වගේ සුන්දර අත්දැකීමක් ඔයාලට මේ බෙල්වුඩ් වලට ගියොත් ගන්න පුළුවන්. Thank you for watching this video. If you enjoyed this, please hit the like button and bell notification icon.